මේ ලෝකේ වීරියවන්තම කාන්තාව පින්වතුනි තරුණ කෙනෙක් නෙවෙයි. ඉතාමත් වයසක කෙනෙක්. දරුවෝ සියලුම දෙනා මේ අම්මට සලකන්නේ. මෙයා හිඟා කන්න පටන් ගත්තා. කරුණාවන්ත භික්ෂුණියක් මෑයට ආහාර වේලක් දුන්නා. කල්පනා කළා මෙතන හිටියොත් නම් අපිට පුළුවන් වෙයි කෑම ටිකක් කන්න. එතන නැවතුණා. ඒ මෙහෙණින් වහන්සේලා දේශනා කරන ධර්මය අහන්න ලැබුණා. භික්ෂුණීන්ට ගිහිල්ලා කිව්වා මාව මහාන කරන්න. මෑ මහාන කළා. ඒ ගිනිහල්ගේ මැද තියෙන කණුව අල්ලගෙන වටේ සක්මන් කරනවා. තනියෙන් වීරිය කරනවා. වයසක කෙනෙක්. ඊට පස්සේ දවසක් දැන් අර භික්ෂුණීන් ඔක්කොම අසුපෙන් ගියා. මෙයාට වතුර උණු කරන්න. මෙයාට හිත නැමෙන්නෙම ලිපපත්තු කරනවට වැඩිය භාවනා කරන්න. මෙයා එහෙම ඉඳගෙන භාවනා කළා. හිත සමාධියක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ මේ ඉවසින් දැකලා ඒ ෂණේම ආලෝක ධාරාවක් කියලා කියනවා. භික්ෂුණිය ජීවිතය අවබෝධ කරලා නැතුව අවුරුදු 100ක් හිටියත් වැඩක් නැහැ. ඒ මෙයාට අවුරුදු 100යි. භික්ෂුණිය ජීවිතය අවබෝධ කළා නම් ඔය පේන පංච උපාස්කන්ධය අනිත්‍ය වශයෙන් අවබෝධ කරලා එක දවසක් හිටියත් ඇති. එහෙම අරහත්ත්වයට වත් වෙනවා. භික්ෂුණීන් ධර්මය අහලා ආවා. ආර්යාවනි වතුර උණු වෙලා තියෙන්නේ පැම්පාස් වෙන්නේ කිව්වා. අතන ඉඳගෙනම නෑ. අර හැලිය මේ පියන අයින් කරනු ගොජ ගාලා නටන වතුර ඉර්ධියෙන්. බුදුරජාණන් වහන්සේ ඒ ෂණෙහිම ආලෝක දහනාවකින් මතුවලා දේශනා කරනවා. වීරියවන්ත භික්ෂුණීන් අතර අග්‍රයි කිව්වා මේ. එහෙම එකක් වීරිය කියන්නේ.